අපේ මේ මේකත් මේව කරලා හුලම් පාරට යනවා නැත්තම් ගහගෙන. හා? අරට යාර බලන්න අතේ මීදුම ගමන වගේ අර. ඔව් ඉතින් මම මෙතනින් නැවතුනේ මේ අපි යන්නේ දන්සල් කන්න මේ ඉන්නේ අපි පානදොර ඒරියා එකේ ආයි සුපිරි දන්සල් ටිකක් වඳින්නේ අපි බලන් යනවා විතරයි මේ අවස්ථාවේදී වදින්න තරම් අපිට වෙලාවක් නැහැ ඒකින්ද අපි බලන් යනවා විතරයි ඔන්න බලාගන්න සුපිරි දන්සල් ඒවා රස ඒවා දන්සල් කන්නයි මං යන්නේ දන්සල් කාපන් සුන්දරියේ අර පයිපේ ගිහින් ඇත්ත වශයෙන්ම දැන් මේ අවස්ථාවේදී දන්සල් කන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ සුලිකුණාටුවක් ඇවිල්ලා අම්මට උඩු ඒක තමයි සුලි සුළඟක් වගේ ඇවිල්ලා පේනවා මේ අවස්ථාවේදී වට්ට සුලි සුළඟක් ඇවිල්ලා තියෙන්නේ දෙල්ලන්නේ වැඩේ දන්සල් කන යෑම අත්තරින්න වෙලා ඔය වෙන සීන් එකක් තියෙන්නේ මට පේනවා ඔව් මේ අවස්ථාවේ අත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී පට්ට සුලි කුණාටුවක් ඇවිල්ලා තින්නේ මේක මහා පුදුම සුලි කුණාටුවක් වගේ අම්මට දිරියේ ඔයි බලමුටි ගැල්ලේ ඔයි ඔයි ගාගෙන යනවා වගේ සිරාවට හොඳේ මේ බලන්න මේ අවස්ථාවේදී අපිට සිද්ධ වෙනවා කර්ටන් එක දාගන්න නැත්තම් මල කෙලියක් වේම යන්න බෑ පාලම් දෙක ගාව නැවතුවා වාහනේ සුලි කුණාටුවක් වගේ එනවා වෙන්න කුඩ ඔක්කොම අනිත් පැත්ත හැරෙන මිනිස්සුන්ගේ යන්න බෑ ඒක තමයි පුතු අපි ටිකක් නවතිමු එහෙම යන්න බෑ යන්න කියලා නාන්න බෑ යන්න බෑ අපිට තව ටිකක් ඉඳලා යන්න මේ යන්න බෑ පාර පේන්නේ නැහැ තඩි කරගෙන ඉන්නුම පාර කර්ටන් එක යනවා මේ ගලවගෙන යනවා නෙවෙයි කර්ටන් එකක් යනවා ගලවගෙන කර්ටන් එක දාගෙන යන්නත් තරකට වදනවා හුලා වාහිනවා අන්තසී ගන්නට එපා මේ අවස්ථාවේදී දන්සල් අත්තරින්න වෙලා තින්නේ අපිට මැදයි දන්සල් කන්න ගියා මැදයි මැදින් ඇටි යන්න එපා අපි ටිකක් ඉඳලා යමු ඇටියා ඇයි යන්න වෙනවා මේ හරිය ගස් වැඩි ගහක් හරි කඩන් එන්නොත් එමු ඒක නම් නිදහස් කරගෙන යමු අපි ඒ තරම් පල්ලන්නේ තියෙන්නේ පාඩද ගන්න මේ ඉස්සර ගන්නයි ගන්න එක කොහොමද කියලා ගන්න අනිත් අතට මේ අවස්ථාවේදී පේනානේ දන්සල් කෙලවුණා මාර වැඩේ වුණේ දන්සල් පිස්ස පියාට වුණා දන්සල් ඇත්ත රසේම කියනවා නම් පට්ට සුලිසුලම් යාබද නිවසේ යොබ ජීවත් වන්නේ වගේ තමයි ඒ බලංග හුළඟ ආරේ වහනත් නෑ ඉතින් බලන්නකෝ එන අමුත්තක් දැනෙන්නේ නැද්ද ඔයාලට සෝබාදාමයේ මොකද්ද පවසනවා වගේ අපිට දැන් තේරෙනවා ඔන්න සුළු මෙච්චර වෙලාවක් ගස් කොලන් නැති තරකින් හරි පොඩක් නවත්තන්න කියලා ඔච්චර කිව්වත් නැවැත්තු වෙනේ මොඩයි ආ නවත්තනවා ඔය යන්න පුළුවන්ද කියන්නේ මට පුළුවන් ගලින් මෙතනින් පොඩ්ඩක් නවත්තන්න නැවතුනේ මේ මේකත් මේව කරලා හුලම් පාරට යනවා නැත්තම් ගහගෙන හා අරට යාර බලන්න අතේ මීදුම ගමන වගේ අර ඔව් ඉතින් මම මෙතනින් නැවතුනේ දැන් මේ බිල්ඩින් එකට වෙන්නේ නැහැ අපිට හුලම් පාරක්වත් අදින්නේ නැහැ ඒකයි යන්නේ මගේ මොලේ දන්න මම දැනගනින් ගෑණී යෝදී දැනගනින් මගේ මොලේ මට දැන් මොලේ වෙලිලා දන්සල් අදින්න වෙන්නේ නැහැ ඒක නිසා අපි මෙතන වීඩියෝ එක නවත්තනවා I am so sorry bye